දෙකයි දෙකයි මේ බජාරකේ හැමදේම වෙන්න ඕනේ මට ඕන විදිහට පැටියෝ මේ පැත්තේ වෙඩින් එකක් නම් මට ඒක මනමාලයා වෙන්න ඕනේ මේ පැත්තේ මලගයක් නම් මට ඒක මිනිහ වෙන්න ඕනේ යකෝ මම මේ ගමේ හිටපු නැති ටික කාලෙට හැංගිලා හිටපු ටික කාලෙට නේද ලොක්කා? හොඳ ටික කාලේ අවුරුදු 8ක් දැන්. කටහප් යකෝ මම මේ ගමේ හිටපු නැති ටික කාලෙට එක එක කාඩ්බෝඩ් වීරයෝ මේකේ පොරවල් වෙලා අර කවුද මේ පම්පෝරි ජනක කියලා එකෙක් ඉන්නේ උත් මිනිහෙක්ද අර පච්චගුණේල වාසනාල ලොකු අයියලා මොන්නේ සිප්පි ගෑලිද ඔය කට්ට කපිලලා රම්බෝලට පුළුවන් ද මාත් එක්ක අප්පෙන්න උන් මොකද උන් මේ පස්සේ ආපෙව් යකෝ මමයි මුලින් ආවේ මේ පාතාලයලා මම පාතාලයලා බගින් අරුන්ට කියපන් පාතාලයලා බැලලා ඉන්නේ පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් ඔගින් පම්පෝරි ජනකට කියපන් මං උගේ කට කනවා කියලා. මේ කට කනවා කියන්නේ? ඒකනේ. හරි භයානක මිනිහෙක් නේද? දැන් ඵලයන් Sian magi putar badikin demama hey Sian tekan gini hey යපන් අපි උල්මනකට බය වෙලා මේ ගමෙන් ගියා කියන එක මුළු රටේම ප්‍රසිද්ධ කරාට විනීකේ උන්ට ඔද්ද පාඩමක් උගන්වන්න ඕන. ඇලා අයියේ කවුද යකෝ? ඇලා අයියේ කවුද බල්ලි උඹ? අයියේ මම ප්‍රියන්ත අපේ ගෙවල් තියෙන අර ටැංකිය තියෙන පාරේ මල්ලි වතුරු ටැංකිය ගාවින් නිමල් අයියලා ඒ කඩේ ගාවින් දකුණට පාරේනේ. නෑ අයියේ වම් පැත්තට හරියට හරි. ඔය කියන්නේ බන්ට් එක පාර බණ්ඩ එක පාර නෙවෙයි අයියේ ඒ පාරත් නෙවෙයි නම් මල්ලි එතන. කෙලින් පාරේ කෝංගායට නිල් පාට ගෙදර අනිවාර්යෙන් මන් දන්නා. අයියෝ නිල් පාට ගාපුගේ අපේ ගෙදර නෙවෙයි මල්ලි මේ පොඩේ දා. දැන් ඔච්චර වෙලා මම නිමල් කමාපන්ජා මේ උඹත් බයිලා ගන්න නැතුව අපු කාරණාව කිය එකෙන්ම අයියේ අපේ ගෙදරට හොරු පැන්න අපිට කියලා තිබුණු වටන හැමදේම අරන් ගියා අයියේ උන් භයානක හොරු වගේ තිබුණු සේරම දේවල් අරන් ගියා අයියේ කවුදට මගේ එරියාකට අලුතෙන් බෑපුවරු හොරු පරණයි ලොක්කා. අපිනේ මෙහෙට අලුතෙන් ආවේ. නෑ නිකන් කිව්වේ. බල්ලි කවුද උන් කියපන් කවුද? උන්ට කියන්නේ වතු සුද්දෝ කියලා වතු සුද්දෝ?
කට්ටිය ආවනම් සල්ලි ගයින එක කරදරයි නේද? ගමුක සුපිරි කෑෂ් කවුන්ටින් මැෂින් එකක්. මේ පාර අපේ කම්පැනියෙන් 140ක වත්තමකුත් දෙනවා. ගන්නකෝ ඒ දුක් විඳින්න නැතුව සුපිරි. අයියා නෑ මල්ලි බිස්නස් එක කරගන්න තියම් මල්ලි. අනේ මල්ලි බිහින් තියම් මල්ලි. හරි ඉතින් මේ කෑෂ් මැෂින් එක ගන්න තියම්කෝ. මම වඩාගෙන එක දැන් අරන් බලන්න. ICI කෝ මෙතන සල්ලි අඩුයිනේ. කවුද මෙතන මේ පංගුවනද කට්ටිපයින් එක? බේරියල් එකේ රාමනාදන් මහත්තයාගේ පංගුව දාන්න ඕනිද මං උඹලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ආ ඇහුණාද?